ජනප්‍රිය කතාවක් තිබෙනවා. වරක් සියලු දෙවිවරුන් ශිව දෙවියන් ළඟට ගොස් ඕනෑම කාර්යයක් කරන විට මුලින්ම වන්දනා කළ යුත්තේ කාවද කියා ප්‍රශ්නයක් ඇසුවා. ශිව දෙවියන් තරගයක් ප්‍රකාශ කළා. ලෝකය මුලින්ම වටා ගමන් කරනේ කවුද? ඔවුන්ව මුලින්ම වන්දනා කරනු ඇතේ කියා ඔහු පැවසුවා. මුරුගන් දෙවියන් තම මොනර වාහනයෙන් නැගී ඉතා වේගයන් ලෝකය වටා යාමට පිටත් වුණා. ගණ දෙවියන් මදක් සංසුන්ව කල්පනා කළා. ඔහුගේ වාහනය මියා ශරීරය මහතයි. ලෝකය වටා යාම ඔහුට කල නොහැකි දෙයක්. නමුත් ඔහු ඥානවන්තයි නේද? ගණ දෙවියන් තම මව සහ පියා වන ශිව දෙවියන් සහ පාර්වතී දේවිය ලෝකය ලෙසම සැලකුවා. ඔහු ශිව පාර්වතී වටා ගමන් කළා. පසුව ලෝකය වටා ගමන් කළා මගේ මව සහ පියාමයි ලෝකය කියා පැවසුවා. ශිව දෙවියන් සහ පාර්වතී දේවිය ගණ දෙවියන්ගේ මේ ගෑන් කියා බුදුමයට පත් වුණා. එවිතා ශිව දෙවියන් ඔබ ගෑනිය වැඩිමලා. ඕනෑම කාරණයක් ආරම්භ කිරීමිට පෙර ඔබව මුලින්ම වන්දනා කරන අයට කිසිදු බාධාවක් ඇති නොවනු ඇති. ඔබමයි විනයකන් එනම් තමාට ඉහලින් නායකයෙක් නැති තැනැත්තා බාධා ඉවත් කරන දෙවියන් කියා වරයක් ලබා දුනා. මේ කතාව බ්‍රහ්ම දෙවියන්ට සිහිපත් වුණා. ඔහු වහාම යාගය දිගටම කරගෙන යාමට පෙර ගණ දෙවියන්ව හදවතින්ම වන්දනා කළා. සියලු දෙවිවරුන් ගණ දෙවියන්ගේ ශ්‍රේෂ්ඨත්වය වටහාගෙන තම අහංකාරය අතහැර ගණ දෙවියන්ව හදවතින්ම වන්දනා කළා. ගණ දෙවියන්ගේ ආශිර්වාදයෙන් යාගය ඇති වූ සියලු බාධා ඉවත් වුණා. යාග ගින්න නැවතත් දීප්තිමත්ව දැල්වෙන්න පටන් ගත්තා. පැහැදිලිව ඇසුණා. මේ කතාව තමයි ඕනෑම ක්‍රියාවක් ආරම්භ කිරීමට පෙර ගණ දෙවියන්ව මුලින්ම වන්දනා කළ යුතුව සම්ප්‍රදායට පදනම. ගණ දෙවියන්, ජානය දෙවියන් බාධා ඉවත්. සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයාර් කරන්න.